Best movies. Best TV series. Best cartoons. From the best channel. SL Movie Flicks. සුබ දවසක්. ඔන්න ඔයාලා අදත් එකතුලා ඉන්සෙල් මෝෆ්ලික්ස් channel එකෙන් ගෙන අලුත් වීඩියෝයක් එක්ක. ඉතින් අද අපි හදන්නේ ඔයාලට මෙච්චර කල් දුන්න සීරීස් එකක් ඉවර කරන්න. ඒ කියන්නේ අපේ channel එකේ කලින් සීසන් දෙකක් දුන්න කතාවක අවසාන සීසන් එක මේ වීඩියෝ එකෙන් දෙන්න. කලින් සීසන් දෙකත් එක්කම hard code කරපු full complete drama series එකම දෙන්න යන්නේ. ඉතින් මොකද්ද මේ drama එක? මේක තමයි Sweet Home කියන drama එක. ඉතින් මේ drama එක season 3කින් තමයි release වුනේ. ඉතින් පළවෙනි season එක ඔයාලා පරණ වීඩියෝ වල අපි දීලා තියෙනවා. දෙවෙනි season එකක් දීලා තියෙනවා. ඉතින් මේ තුන්වෙනි season එකට අදාළ වීඩියෝ එක. ඉතින් පරණ වීඩියෝ දෙකම down වෙලා තිබ්බ හින්දා හිතුවා මේ season 3ම ඔයාලට එක වීඩියෝ එකකින් ආයෙ දෙන්න re-upload එකක් වශයෙන් අර season 2 තුන්වෙනි season එක අලුතෙන්ම ඔයාලට බලන්න දෙන්න. එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ Sweet Home කියන ඩ්‍රාම එක සීසන් 3ක් රිලීස් වෙලා අවසානයේ IMDb රේටින් එක 7.2ක් වගේ ඉහළ අගයක තියෙනවා. ඉතින් ඔයාලා හිතනවා K ඩ්‍රාමා එකක් කියලා thriller කැටගරි වැටිලත් IMDb රේටින් එක 7.2ක් තියා ගන්නවා කියද්දි සීසන් 3ක් මේ කතාව ස්ටෝරි ලයින් එක කොච්චර ලස්සන ඇතිද? ප්‍රොඩක්ෂන් එක කොච්චර හොඳ ඇතිද? ඉතින් මේ කතාව ගැන අපි බලමු. මේ කතාවේ කැටගරිස් ගත්තොත් ඔයාලා ගන්න පුළුවන් sci-fi, mystery, horror, thriller, action, monster horror, supernatural ඔය වගේ කැටගරි ගොඩාක් විහිදෙනවා මේ කතාවේ සීසන් 3 ඇතුළේදී. මේ කතාව ඔයාලා බලනවා කියන එක ඔයාලට පාඩුවක් එන්නේ නැහැ. ඔයාලා වෙනම ලෝකයකට ගෙනියන. මේ කතාවේ පළවෙනි සීසන් එක සහ දෙවෙනි සීසන් එක ගැන ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ දෙකක් ඇති. ඔයාලා මේ දෙක බැලුවේ නැත්නම් මේ කතාව අලුතෙන්ම බලන්න එන කෙනෙක් නම් මම මේ කතාවේ මුල් ටිකත් පොඩ්ඩක් කියන්න. තුන්වෙනි සීසන් එක බලාපොරොත්තු වෙන කෙනෙක් නම් තුන්වෙනි සීසන් එක ඔයාලට මේ වීඩියෝ එකට එන අංක 6ක පාස්වර්ඩ් එක බලන් ගිහිල්ලා බැලුව හැකි. ඔයාලට අනිත් සීසන් දෙකත් අමතකයි වගේ න ะ. ওই පාස්වර්ඩ් එකෙන්ම ඔයාලට සීසන් 1 එකයි සීසන් 2 එකයි බලන්න ඔප්ෂනුත් අපි දීලා තියෙනවා. ඉතින් අපි බලමු මේ කතාවේ මුලින් ඉඳන් මොකද උනේ කියලා. Sweet Home එකේ පළවෙනි සීසන් එක පටන් ගන්න apartment එකකින්. අපේ main character එක boy කෙනෙක්. ඉතින් දවසක් උදේ හැරෙද්දි මුළු නගරෙම monsters ලාගෙන් පිරීලා නම් මිනිස්සු කොහොමද monsters ලාගෙන් survive වෙන්නේ? monsters ලා weak point මොනවාද? monsters ලා මග අරින්නේ කොහොමද? ඉතින් මිනිස්සු hunt කරන්නේ monsters ලාගෙන් මිනිස්සු බේරන හැටි තමයි පළවෙනි සීසන් එකේ පුරාම තියෙන්නේ. ඉතින් දෙවනි සීසන් එකට එද්දි තියෙන මොන්ස්ටර්ස්ලාට විරුද්ධ හමුදාව විසින් රජය විසින් වැක්සින් එකක් හොයාගන්න උත්සාහ කරනවා. මොන්ස්ටර්ස්ලාගෙන් මිනිස්සු එවැකියුේට් කරලා වෙනම ඒරියා එකක් හදනවා. ඉතින් ඒකේ මොන්ස්ටර්ස්ලා මිනිස්සු අතර බැරියර් එකක් දාගෙන මිනිස්සු ආරක්ෂා වෙන විදිහක් තියෙනවා. ඉතින් කතාව බලද්දී ඔයාලට තේරෙයි මොකද්ද මම මේ කියන්නේ එවැකියුේට් කරලා මොන්ස්ටර්ස්ලා මිනිස්සු අතර බැරියර් දාගෙන මොකද්ද මේ කියන්නේ කියලා සීසන් 2 බලද්දී තේරෙයි. ඉතින් සීසන් 3 බලන්න යන කෙනෙක්ට නම් පොඩි ස්පොයිලර් එකක්වත් කරන්නේ නැහැ. මොකද සීසන් 2 බලපු කෙනෙක් නම් සීසන් 3 බලන්න ඉන්න ලොකු කුතුහලයකින් ඉතින් පොඩි වචනයක්වත් ස්පොයිල් කරන්නේ නැහැ. ඔයාලට ගිහිල්ලා කතාව රස විඳින්න පුළුවන්. ඉතින් පහළ ලින්ක්ස් තියෙනවා. ඔයාලා වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් අංක 6 පාස්වර්ඩ් එක අංක 6 පිළිවෙලේ වීඩියෝ එක යනවා ඇති. ඉතින් සීසන් 1, සීසන් 2, සීසන් 3ම හાર્ඩ් කෝඩ් කරලා ඔයාලා සිංහල උපසිරසි එක්කම දීලා තියෙනවා. ඩවුන්ලෝඩ් කරන් බලන කට්ටියට වීඩියෝ ෆයිල් එක විතරක් ඩවුන්ලෝඩ් කරන් කතා බැලුව හැකි. 2020 24 ගෙන අවුරුදු 4 පුරා දිගෑරුණු සීසන් 3කින් යුක්ත Sweet Home කියන කේ ඩ්‍රාමා එක මෙතන ඉවර වෙනවා කියලා ප්‍රොඩියුසර්ස්ලා කියලා තියෙනවා. Sweet Home කියන ඩ්‍රාමා එක සීසන් 3න් ඔෆිෂියලි එන්ඩ් එකක් තියෙන ස්ටෝරි ලයින් එකේ. ඉතින් ඒ කියන්නේ අපේ ඩ්‍රාමා සීරීස් එකේ Sweet Home කතාව මෙතන ඉවරයි. කම්ප්ලීට් සීසන් එක මේ වීඩියෝ එකෙන් ඔයාලට දෙනවා. කතාව මුලින් ඉඳන් බලන්න කෙනෙක්ට මුලින් ඉඳන් බැලුව හැකි. කතාව කන්ටිනියු කරන් ආපු කෙනෙක්ට සීසන් 3 බලන්න පුළුවන්. ඉතින් එහෙනම් ආය අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලට සුබ දවසක්.